හයි කොහොමද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හැමෝම හුඟක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ YouTube එකට ගොඩක් කාලයක් ඩිඇක්ටිව් ඉඳලා. ඒ කියන්නේ එච්චර ඇක්ටිව් නැතුව වීඩියෝ දාන්නෙත් නැතුව ඉඳලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා තාමත් මාගේ වීඩියෝ බලමින් හිටපු අය වීඩියෝ එක බලාවී ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දකින්න ලැබේවි කියලා. ඇත්තටම මගේ මම වීඩියෝ නොදාපු කාලෙත් ගොඩාක් මගේ YouTube එක ඇක්ටිව් වෙලා කට්ටිය එක බලලා තිබුණා. විශේෂයෙන්ම ඒකට හේතුව මම දාපු BN කුප්පි. ඒ කියන්නේ ප්‍රයිමරි එඩියුකේෂන් කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ උපාධියට අදාළව මම දාපු කුප්පි නිසා තමයි හුඟක් අය බලලා තිබුණේ. ඇත්තටම තව කුප්පි කරන්න කියලා මට යාළුවන්ගෙන් ආරාධනා තියෙනවා. මම ඉගෙනගෙන තියෙන දේවල් ඇසුරෙන් ඒවා කරන්න බලාපොරොත්තු වෙනවා. නොකර ඉන්නේ නැහැ. හැබැයි මම දැන් ප්‍රයිමරි එඩියුකේෂන් මේ උපාධිය විවෘත විශ්වවිද්‍යාලයේ මම හදාරන්නේ නැහැ. මොකද මම ඒකට අවුරුදු දෙකකටම එකපාරම ෆීස් ගෙවලා ඉවර කළා වුණාට ඉන් පස්සෙත් ඒගොල්ලෝ නැවතත් අවුරුදු දෙක ඉවර වෙන්නත් කලින් ඒ කියපු ප්‍රමාණයටත් වඩා තව මුදල් ඉල්ලනවා. ඉතින් එහෙම උපාධියක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා හිතුණා. ඒක ගැන කතා කළාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නැහැ. අවුරුදු 3 සහ අවුරුදු 4ට එහෙම වුණාට ගැටලුවක් නැහැ. හැබැයි එකපාර සියල්ල පේ කරපු කට්ටියගෙනුත් නැවත නෑ ඊට වඩා අපි කිව්වා කියන එක කියලා ඒ කියන්නේ ඩොකියුමන්ට් වල නැති ප්‍රමාණයේ මුදලක් නැවත ඉල්ලන හින්දා මම මේ උපාධිය කන්ටිනියු කරන්න හිතුවේ නැහැ. ඒ හින්දා මට අනික ප්‍රයිමරි ටීචර් කෙනෙක් වෙන්න බලාගෙන උපාධිය අවශ්‍ය නැහැ. මම දැනටමත් වසර 10කට වඩා වැඩි කාලයක් ප්‍රයිමරි ටීචර් කෙනෙක්. ඉතින් ඒ හින්දා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. එතකොට අද මම කතා කරන්න යන්නේ මොකක්ද? අද මම කතා කරන්න යන්නේ මම ඉගෙනීම අඛණ්ඩව කරගෙන යනවා. ඒක නවත්තලත් නෑ. ඒකත් කියන්න ඕනේ. මම තව ඕගොල්ලන්ට ජනසන්නිවේදනය මානව විද්‍යාව ඒ වගේම ඉතිහාසය වගේ දේවල් ගැන මට ඕගොල්ලන්ත් එක්ක කතා කරන්න පුළුවන්. මම ඒක ඒ කාලවලදී මට පුළුවන් මට විවේක තියෙන විදිහ බලලා ඉවර වෙලා කතා කරන්න. මට ඒහා සමානව මම TikTok එකේ මේ දවස්වල කරගෙන යන මොටිවේෂන් ඒ වගේම ටැරට්ස් ඒ විතරක් නෙමෙයි තව මිනිස්සුන්ට උදව්වක් වෙන්නේ. කියන්නේ මිනිස්සු හිතන්නේ නැති පැති සම්බන්ධයෙන් ටැරට් කියන එක උනත් මේ කාඩ් පැක් එක ගත්තොත් මේ කාඩ් පැක් එකට එහා ගිය දෙයක් මේ ටැරට් එකට තියෙනවා. ඒ කියන්නේ අපි ඒක ගැන කතා කළොත් සමහර වෙලාවට ඔයාලා YouTube එකේ උනත් ඔයාලා TikTok වල උනත් සමහර වෙලාවට ටැරට් දකිනවා. ඒ දැක්කට ඒ දකින දේවල් වල තියෙන ප්‍රශ්නේ තමයි හැමදේම ඔයාට ඇකියුරේට්ද කියන එක. සමහර වෙලාවල් වලට ඔහේ උඩට පහළට යන ගමන් ඒව දිහා බලාගෙන ඉන්නවනේ. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. ඒ කියන්නේ මේ අපි গুপ্ত විද්‍යාවන් ඇත්තටම අපිට බොරුයි කියලා කියන්න බෑ. ඒ වගේ ඇත්තක් තියෙනව නැත්තේ නැහැ. නැත්තම් ඒව මෙච්චර අනාදිමත් කාලයක් පවතින්නේ නැහනේ. මිනිස්සුන්ගේ බය කියන කාරණාවත් එක්ක මේ දේවල් දිගින් දිගටම පවතිනවා. ඒක සාමාන්‍යයි. ගොඩක් සාමාන්‍යයි. අපි මේ දේවල් ගැන කතා කරන්න ඕනේ. මොකද මානව විද්‍යාවේ තියෙන හුඟක් ශාස්ත්‍ර තියෙනවා. මිනිස්සුන්ගේ බය අපි මේ දේවල් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඒ කියන්නේ ඒවැ යමක් තියෙනවා නම් ඒකත් අරගෙන අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක ගැන වගේ දේවල් කතා කරන්න මට හරි ආසයි. මට ඒක දැම්ම විග්‍රහ කරන්න බෑ මම කොහොමද ඔයාලත් එක්ක කතා කරන්න කියලා. හැබැයි මම ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් මේ ගැන කතා කරනවා. මම ගාව ටැරට් පැක් එකක් තියෙනවා. ඒකයි මම පෙන්නුවේ. මටත් බලලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙලාවේදී අපි ටැරට් එක රීඩ් කරනකොට මම නම් කැමති නැහැ ඕගොල්ලන්ට අර ක්ලූස් ටිකක් දෙන්නේ. අර කියන්නේ ඔයා මෙන්න මෙහෙම දැන් ඇඳගෙන ඉන්නවා නම් කළු පාට ඇඳන් ඉන්නවා නම් නිල් පාට ඇඳන් ඉන්නවා නම් කළු පාට චුට්ටක් හරි වගේ ඇඳුම් තියෙනවා නම් ඔයාට මේක ගැලපේ. අන්න ඒක මම එච්චරම තහවුරු කරන ක්‍රමයක් නෙමෙයි. මම ඔයාලට හරි ක්‍රමෙන් තහවුරු කරන්නම් හිමින් සීරුයි. හොඳයි. මම අද ඇත්තටම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ගැනම කතා කරන්න නෙමෙයි. ඔයාලා මගේ TikTok channel එකත් පුළුවන් නම් follow කරන්න. එතකොට ඔයාලට තව දේවල් දැනගන්නත් පුළුවන්. මගේ පොඩි විකාර බලා ගන්නත් පුළුවන්. හැබැයි මම අද කතා කරන්නේ මගේ channel එක ගැන. හැම කෙනෙක්ටම channel එකක් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි channel එකකින් සිද්ධ වෙන්නේ ඔයාගේ මනසට ලොකු තෙරපි එකක්. එතකොට මේ channel කෙරුවා වෙදී අපි හැම වෙලේම අලුතෙන් channel හදනවා බලලා තියෙනවා. හැබැයි
පරණ ජර්නල් අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට කරලා ඉවරද? අපි හදාගත්තට අපි ඒක කන්ටිනියු කරනවද කියන එක ගොඩක් වැදගත්. දැන් මම ගිය අවුරුද්දේ තමයි හරියට ජර්නල් එකක් කන්ටිනියු කරන්න ගත්තේ. එතකොට මට ආපු ගොඩක් ලොකු බාධාවන් තියෙනවා. මම අද ඒව ගැන කතා කරන්නේ. ඇත්තටම මේ ජර්නල් එක මට ලොකු වැඩි වුණා. මේක මට යාළුවෙක්ගෙන් හම්බෙච්ච වටිනා දෙයක්. අද මාත් එක්ක යාළුවා කතා කරන්න එයා තරහයි. හැබැයි මේ ජර්නල් එක තවම මං ගාව තියෙනවා. ඒක ජර්නල් එකක් විදිහට නෙමෙයි හම්බුනේ නිකන් ඩොටඩ් පොතක් විදිහට. මම තමයි කවර් එක ලස්සන කරලා ඊළඟට මේ විදිහට මගේ ජර්නල් එක හදාගත්තේ. මේක ඉස්සරහා මම ලස්සන කොටේෂන්ස් අලවලා මගේ විස්තර ලියලා එහෙම තියෙනවා. ඊළඟට මම මගේ ෆියුචර් සෙල්ෆ් එකට ලියුමක් ලියුවා. තාම කියවන්න බෑ. මොකද මම කියවන්න ඕනේ 31 වෙනිදාට. මම බලන්න ඕනේ මම ඒව අචීව් කරගෙනද කියලා. මම කැලෙන්ඩර් එක පවා මම විසින්ම තමයි ලිව්වේ අතින්ම. ඒ කියන්නේ මේක අතින්ම නිර්මාණය කරපු කොළාලවපු එහෙම දෙයක්. මට මෙතනදී වෙච්ච ඒ කියන්නේ මම මගේ ජර්නල් ලිවීම ගැන මම ගත්තොත් මට ජර්නල් ලිවීමේදී වෙච්ච එක ප්‍රශ්නයක් තමයි මට මේ බුලට්ස් කන්ටිනියු කරන්න බැරි වුණා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ මම මගේ විස්තර ලිව්වෙත් මේ ජර්නල් එකේ. එතකොට මට මේක හැමතැනම අරන් යන්නවත් මට මේක පහසුවෙන් ළඟ තියාගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. එතකොට අනික මට මේක නිකන් මේසෙට තියලා තියන්න බෑ. මොකද ජර්නල් එකක් කියනවා වගේ ඇතුළාන්තය. එතකොට මේක තියන්න බැරි කාරණාව නිසා මට වෙච්ච ප්‍රශ්නේ තමයි මට හැකියාවක් ලැබුණේ මේක හැම වෙලෙම මට අතට ගන්න. එතකොට මට හැම වෙලාවෙම මට උත්තර ලියන්න බෑ. ඉතින් ඒ කියන්නේ මට මේකේ තියෙන දේවල් ලියන්න බෑ. ඔන්න ඔය කාරණාව නිසා මට ටිකක් අපහසු වුණා. අනිත් එක මම ජර්නල් එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරගෙන හිටියේ නැහැ අවුරුද්ද පටන් ගන්නකොට. එතකොට මම ජර්නල් එක හදාගෙන යන ගමන් තමයි ඒක ලියන්නේ. ඒ කියන්නේ මට එතකොට මම බිසි වෙන කාල පරිච්ඡේදවලදී මගේ ජර්නල් එක මං වෙනින් රෙඩි නෑ. ඒ ප්‍රශ්නේ මට තිබුණා. ඉතින් ඒ නිසා මම මේ අවුරුද්දේ මේ මගේ ජර්නල් එක මම අදත් ලිව්වා. හැබැයි මම මේ අවුරුද්දේ හිතාගෙන ඉන්නවා ඊට වඩා චුට්ටක් වෙනස් වෙන්න. ඒ කියන්නේ රෙඩිමේඩ් ජර්නල් එකක් ගන්න. මම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා මම ගත්තා දැන්ට ඕඩර් කරලා තියෙන. හැබැයි මට තාම ආවේ නැහැ. මං ආපු ගමන් මම මගේ ජර්නල් එකත් ඕගොල්ලන්ට පෙන්නනවා. මම ඇත්තටම ජර්නල් එකක් ගන්න එක ගැන කල්පනා කළා. මම ගොඩක් ඒ කියන්නේ ජර්නල් හදන හුඟක් දෙනෙක්ව මම බැලුවා. බලලා මගේ තියෙන සියලු අවශ්‍යතා මගේ පළවෙනිම අවශ්‍යතාව වෙන්නේ මීට වඩා පොඩි වෙන්න ඕනේ. ප්‍රමාණය පොඩි වෙන්න ඕනේ. මට මේ ජර්නල් එක ඇත්තටම විශාලයි. අනික මේක B5 size මං හිතන්නේ පොත අනුව මට උන්නේ ඊට වඩා ටිකක් පොඩි පොතක්. ඒ නිසා දැන් මම මේ පාර A5 size එකකින් තමයි ඕඩර් කරලා තියෙන්නේ. අපි බලමු මේ ජර්නල් එක ආවම ඒක කොයි වගේද කියලා. අන්න ඒ ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ. ඒකත් එක්ක මගෙන් B.Ed එක ගැන හොගක් ප්‍රශ්න අහන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ අයට මම පුළුවන් උදව්වක් කරන්න කැමතියි තාමත්. මොකද මම උපාධිය නතර කළාට ඒ ගැන ඉගෙන ගන්න එක නතර කරලා නැහැ. මම ඉංග්‍රීසි මාධ්‍යෙන් කොහොමත් ඉගෙන ගන්නවා ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන්. සිංහල මාධ්‍යෙන් නැතුවට මාධ්‍ය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මට ඒකෙදි මගේ මාධ්‍ය ගැටලුවක් වෙන්නේ නැහැ. මම සිංහල ගුරුවරියක් නේ. ඉතින් ඒ නිසා මට ඔයාලට සිංහලෙන් ඒවා කියා දෙන්න කිසිම බැරිකමක් නැහැ. ඊට අමතරව මම ඉස්සරහදී මගේ TikTok එකේ තියෙන වීඩියෝස් මේකට දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා මිනිස්සුන්ව මොටිවේට් කරන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම මේ විශ්වයේ බලයක් තියනවාද කියන එක ගැන. මේ විශ්වයේ බලයක් තියනවා නම් ඒකෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එක ගැන. නිකන් ට්‍රෙන්ඩ් එකට විශ්ව ශක්තිය කියලා කියන්නේ නැතුව ඒකෙන් හරියටම වැඩක් ගන්න හැටි ගැන. ඒ වගේම ට්‍රෙන්ඩ් එකට ටැරට් ගැන වැඩ කරන්නේ නැතුව මේ කාඩ් 78 සෙල්ලම හරියට අවබෝධ කරගන්න හැටි ගැන. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඇත්තටම නිකන් ඔයාලා ටැරට් වීඩියෝ ටිකක් සජෙස්ට් කළා කියලා ඕගොල්ලන්ට ඇත්තම උත්තර හම්බ වෙනවද නැද්ද කියන එක ගැන මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පොත් ගැන ඒ වගේම ඉතිහාසය මිනිස්සු ගැන කතා කරන විද්‍යාව, මිනිස්සුන්ගේ සංස්කෘතිය, මිනිස්සුන්ගේ ඉතිහාසය, මිනිස්සු පැවති විදිය සහ පැවතෙන විදිය ගැන සාකච්ඡා කරන විද්‍යාව වෙන මානව විද්‍යාව ගැන මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ day to day life එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි පුළුවන් හැම වෙලාවෙම කතා කරමු. ගිහින් එන්න මම නන්දියා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.